හායි යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලව අද එක්කන්න යන්නේ කළුතර පැත්තේ තියෙන ලස්සන ගාඩන් එකක් බලන්න. ඒ තමයි බීෆ් ගාඩන්. කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අලුත්ගම ඉඳන් කිලෝමීටර් 6ක් විතර ආපුවාම මෙතනට එන්න පුළුවන්. හයිවේ එකකින් එනවා නම් වැලිපැන්නෙන් එළියට ඇවිත් මේ ස්ථානෙට එන්න පුළුවන්. මේ තියෙන්නේ බීෆ් ගාඩන් එකට හැරෙන තැන. බලන්නකෝ එතන ලස්සන. හැරෙන තැන හොයාගන්න අමාරු වෙන්නේ නැහැ මේ ආර්ට් එක තියෙන නිසා. මෙතන ඉඳන් මීටර් 300ක් 400ක් විතර ඇතුළට ගියාම පාකින් එක හම්බ වෙනවා. ලස්සන පරිසරයක තමයි මේ ගාඩන් එක හදලා තියෙන්නේ. මෙතන තියෙන සුන්දරත්වය බලන්නකෝ. නිල් පාටට බැබලෙන අහසයි කොළ පාටින් දිස් වෙන ගස් ටිකයි මාරම චමත්කාරයක් තමයි ගේන්නේ. මෙන්න මෙතන ගේට් දෙකක් තියෙනවා. එතනින් ඔයාලා දකුණු පැත්තට තියෙන ගේට්ටුවෙන් තමයි ඇතුල් වෙන්න ඕන. ගාඩන් එකට ඇතුල් වෙන දොරටුව අලංකාර ගේට්ටු කණු වලින් හදලා තියෙනවා. මෙතන ගැහැණු සහ පිරිමි රූප ඔටුනු පැලඳගෙන ඉන්න විදිහට තමයි හදලා තියෙන්නේ. මේ ගේට්ටු කණු නිර්මාණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු කලාකරුවෙකු වන බාවා සහ ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් විසින්. බලන්නකෝ මේ ගස් අහසට විහිදලා ගිහිල්ලා තියෙන විදිහ. ගාඩන් එක ඇතුළටම ගිහිල්ලා බලමු නේද? ගේට්ටුව පහු කරලා ටිකක් යන්න ඕන. ලස්සනට ගස් වලින් වට වෙලා තියෙන මේ පාරේ යනකොට දැනෙන්නේ අමුතුම හැඟීමක්. මේ වගේ පැත්තක මෙහෙම තැනක් තියෙද කියලා හිතෙනවා. මම පාක් එකට යනකල් මේ ගාඩන් එක ගැන චුට්ටක් විස්තර කියන්නම්. පරාජිත පෙම්වතාගේ මල්ලුවෙන කියලාත් හඳුන්වනවා. ලංකාවේ 3 වෙනියටම විශාලම උද්‍යානය වෙන්නේ මෙන්න මේ බීෆ් ගාඩන් එක. ඔන්න දැන් අපි වාහන පාක් කරන තැනට ආවා. වාහන පාක් කරන තැන ගිමන් හරින්න මෙන්න මේ තැන හදලා තියෙනවා. මේ ගාඩන් එක අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක පැතිරලා තියෙනවා. මේ උද්‍යානයේ නිර්මාණකරු වෙන්නේ බෙවිස් බාව මහතා. ඔහු වෘත්තීන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් නෙවෙයි. ඔහු ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර්වරයෙක්. අද නම් ටිකක් සෙනග වැඩි දවසක් වගේ. පේන විදිහට ටිකට් ගන්න කවුලුවක් නම් මෙතන නැහැ. මෙන්න මේ පේන්න තියෙන බෙල් එක ගැහුවාම මේ දොර ඇරගෙන ස්ටාෆ් එකේ කෙනෙක් එනවා. එයා තමයි ටිකට් එක දෙන්නේ. ටිකට් එක අරන් මෙතන ගේට් එකකින් තමයි ඇතුළට යන්න ඕන. ඇතුළට ගියාට පස්සේ ගේට් එක ලොක් කරනවා. මේ ස්ථානයේ මැප් එකක් ඇතුල් වෙන ගේට් එක ළඟම දාලා තියෙන නිසා මේක ඇතුලේ ඇවිදින්න අපහසුයක් වෙන්නේ නැහැ. මේ ගාඩන් එක උදේ 8 ඉඳන් සවස 4 වෙනකල් විවෘත වෙලා තියෙනවා. උද්‍යානයේ පමණක් නරඹන්න රුපියල් 500ක මුදලකුත් උද්‍යානයේ සහ නිවස කියන දෙකම නැරඹීමට රුපියල් 2000ක මුදලකුත් අය කරනවා. අපි නම් ගත්තේ රුපියල් 500ක ටිකට් එකක්. අතුරු පාරවල් ගොඩක් තියෙනවා ගාඩන් එක ඇතුලේ. අපි ආවේ ටිකක් දවල් වෙලා නිසා අවුව ටිකක් වැඩි. ඒ වුණාට මේ ගාඩන් එක දැක්කම ආස හිතෙනවා. බලන්නකෝ. හරිම ලස්සනට ගාඩන් එක නිර්මාණය කරලා තියෙනවා. මං ඔයාලට ඉස්සෙල්ලා බෙවින් බාව ගැන කිව්වනේ. බාවට මුදල් ඕන තරම් තිබුණ නිසා හමුදා සේවය වෙනුවෙන් ඔහු වැටුපක්වත් ගත්තේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනම ලැබුව ඔහු අඩි 6යි අඟල් 4ක් පමණ උස තරුණයෙක්. ලංකාවේ ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ රැසක නිර්මාණකරුවෙකු වුණු ජෙෆ්රි බාවා මහතා ඔහුගේ සහෝදරයෙක් වෙනවා. මේ උද්‍යානයේ ගස් වර්ග 106කටත් වඩා අධික සංඛ්‍යාවක් රෝපණය කරලා තියෙනවා. විවිධ වර්ගයේ ශාක වර්ග ගොඩාක් දකින්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා බලමු කොහාටද යන්නේ කියලා. මේ තියෙන්නේ මේන් ගාඩන් එක. බලන්නකො ලස්සන. විසිතුරු පඳුරු වර්ග ගොඩාක් දකින්න පුළුවන්. මේන් ගාඩන් එකට අපි පස්සේ යමු. මෙතනින් තියෙන පාරෙන් ගිහිල්ලා බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා.
ගොඩක්ම තියෙන්නේ විසිතුරු ශාක වර්ග. ඇත්තටම හරිම සිසිලසක් දැනෙනවා මේ ගස් අස්සෙන් යනකොට. මේ උද්‍යානය ගැන මම තව ටිකක් කියන්නම්. බාව දිනක් ඔහුට මුණ ගැහුණු රූමත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. ඇය හදිසියෙම ඔහු අතහැර දමා යෑමත් එක්ක ඇතිවුණු හිතැවුල මත ඔහු හමුදා සේවයෙන් පවා ඉවත් වුණු බව තමයි කියවෙන්නේ. ඊට පස්සේ ඔහු හුදෙකලා ජීවිතයක් ගත කරලා තියෙන අතර ඒ හුදෙකලා ජීවිතේ කලාවෙන්ම ගෙවා දැමීමට තීරණය කරලා. කොයි පැත්තටද යන්නේ? මෙන්න මේ තියෙන පාරේ ගිහිල්ලා බලමු කොහාටද වැටෙන්නේ කියලා. අර ඈතින් පේන්නේ ඔයාලට මේන් ගාඩන් එක. පොඩි හට් එකකුත් තියෙනවා මෙතන. මේ හරිය නම් උණ පඳුරු ගොඩාක් දකින්න පුළුවන්. තවත් අතුරු පාරක් ගිහිල්ලම බලමු. නිදහස් බවක් තමයි තියෙන්නේ මේ හරියේ. බාවා උද්‍යාන නිර්මාණ ශිල්පියෙක් නොවුනට ඉතාම සැලසුම් සහගතව මේ උද්‍යානය නම් ප්ලෑන් කරලා තියෙනවා. ඔහු සිය පවුලට අයත්ව තිබූ බේරුවල කාලවිල ගමේ ඉඩමේ නිවසක් පමණක් නෙමෙයි ලස්සන අලංකාර උද්‍යානයකුත් ඉදි කරලා තියෙනවා. ඒ අලංකාරයට නිර්මාණය කරපු උද්‍යානය තමයි මේ බ්‍රීෆ් ගාඩන් කියන්නේ. මේ පඩිපෙළෙන් උඩට ගිහම මේ පාරට වැටෙනවා. ගස් වර්ග තමයි හැම තැනම වගා කරලා තියෙන්නේ. ඔහු හුදෙකලාව කලාවක් බවට පත් කර ගනිමින් විවිධ කලා නිර්මාණ රැසක් උද්‍යානයේ ඉදි කරලා තියෙනවා. මේ නිවසේ සහ උද්‍යානයේ සියලු චිත්‍ර සහ මූර්තීන් ඉදි කරලා තියෙන්නේ බාවා විසින්මයි. බලන්නකෝ මෙතන ලස්සන. පඩිපෙළක් තියෙනවා උඩටම නගින්න. ගිහිල්ලා බලමු. මේ වගේ තැනකදී නම් ෆොටෝ ගහන්න අමතක කරන්න එපා. අපි ආපහු ඇවිත් තියෙන්නේ මේන් ගාඩන් එකටම තමයි. හැම පාරක්ම මේන් ගාඩන් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. කොයි පැත්තෙන් ගියත් ආපහු මේන් ගාඩන් එකටම එනවා.
අද නම් දේශීය සංචාරකයන් කිහිප දෙනෙක්ම ඇවිල්ලා ඉන්නවා. මේ වගේ තැනක නිදහසේ කාලය ගත කරලා යන්න පුළුවන්. නාගරික පැත්තක මේ වගේ තැනක් තියෙනවා කියන්නේ ඇත්තටම වටිනවා. අවිවේකීව කාලය ගත කරන ඔයාලට පුංචි විවේකයක් වගේම මනසට නිදහසක් ගන්න පුළුවන් තැනක් මෙතන. තනිකරම හරිත වැස්මක් තමයි තියෙන්නේ. මේ ගාඩන් එක ඇතුලේ ඔයාලට රිසිසේ ඇවිදින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ලස්සන දේවල් විනාශ කරන්න එපා. ඔයාලට මතක සටහන් පමණක් ගන්න. පිය සටහන් පමණක් තියලා ඉන්න. අමතක කරන්න එපා. මේ වගේ ලස්සන තැන් ආරක්ෂා කරොත් තමයි තවත් කෙනෙක්ට බලන්න ඉතිරි වෙන්නේ. කුඩා දරුවන්ට උනත් අපහසුයක් නැතුව මේ උද්‍යානය තුල ගමන් කරන්න පුළුවන්. ඉතාම හොඳට නඩත්තු කරලා තියෙනවා. මල් පිපෙන ගස් වර්ග ඉතාම අඩුයි. විසිතුරු ගස් වර්ග තමයි ගොඩක් හදලා තියෙන්නේ. පාරවල් හැම එකක්ම මේන් ගාඩන් එකට යන විදිහට තමයි හදලා තියෙන්නේ. හුදෙකලාවෙන් මුළු ජීවිත කාලෙම ගත කළ මේ සොඳුරු මිනිසා අවසානයේ මේ උද්‍යානයේ සහ සියලු දේපල තමන්ගේ සේවකයින්ට බෙදා දීලා 1992 සැප්තැම්බර් 8 වෙනි දින ජීවිතයෙන් සමුවරන් තියෙනවා. වර්ෂය 1970 දී මහ ජනතාවට නැරඹීමට මේ උද්‍යානය විවෘත කරලා තියෙනවා. වෙහෙස මහන්සිය නිවා ගන්න උද්‍යානයේ තැන් කිහිපයකම මේ වගේ තැන් හදලා තියෙනවා. උද්‍යානය තුල සිසිල් බව රැඳිලා තියෙන්නේ මේ තියෙන ගස් කොළන් නිසා. ඒ වගේම තමයි තනකොළ පිට්ටනේ ඉතාම හොඳට නඩත්තු කරලා තියෙනවා. පර්ණාංග ගණයට අයත් ශාක වර්ග වගේම මීවන වර්ගයට අයත් ශාක විශාල සංඛ්‍යාවක් මේ උද්‍යානය තුල දැක ගන්න පුළුවන්. කලාතුරකින් හම්බ වෙන ශාක වර්ගත් ගොඩක් මේ උද්‍යානය තුල දකින්න පුළුවන්. බලන්නකෝ දැන් ගොඩක් දවල් වුණත් අපිට අවසරක් නම් දැනෙන්නේ නැහැ. ඒ තරම්ම වනවැස්මකින් වැහිලා තියෙන්නේ. ඔන්න අපි ආපහු මේන් ගාඩන් එකට යන්න හදන්නේ. මේ උද්‍යාන භූමිය තුල විවිධ මූර්ති දැක ගන්න පුළුවන්. මෙතන ඉඳන් පහළ පේන විදිය බලන්නකෝ. හරිම ලස්සනයි නේද? හරියට චිත්‍රයක් වගේ. මෙන්න මෙතන පොකුණකුත් තියෙනවා. මේ උද්‍යානයේ පළමුවෙන්ම රෝපණය කරපු ගහ තමයි මේ නිවස අසල තියෙන අරලිය ගහ. නිවස බලන්න යන්නත් පුළුවන් ඔයාලට. ඒ සඳහා වෙනම ටිකට් එකක් ගන්න ඕන. මේ උද්‍යානයේ විවිධ පිළිම හදලා තියෙනවා. උද්‍යානයේ දකින්න ලැබෙන එකම කාන්තා රූපය වෙන්නේ සිය මවගේ රූපය පමණයි.
තුරු ලතාවල පහස විඳමින් විවිධාකාර වූ පක්ෂීන්ගේ හඬවල් පිරි මේ උයනේ ගත කරපු හෝරාව ඇත්තටම සුවදායකයි. ගෘහ නිර්මාණ ශිල්පයට මෙන්ම නිස්කලංක පරිසරයකට කැමති පුද්ගලයන්ට නැරඹිය යුතුම තැනක් තමයි මේ බීෆ් ගාඩන් කියන්නේ. ඉතින් ලස්සන උද්‍යානයකුත් නරඹලා අපි ආපහු යන්න තමයි සූදානම. ඉතින් මේ තැනට ගිහින් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා දන්න තොරතුරුත් කමෙන්ට් එකකින් දාන්න. අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. අපේ වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.